එකපාර සූරත්ින් මනම් මරු කියලා හිතුණා. දැන් නවීන කර්මාන්ත ඉතිරි අධ්‍යාපන අපිට එන්නේ ඉලෙක්ට්‍රික් කටිය තුනම හරි තවමද ඉන්න රොපොඩ කියන එක. තව කට්ටියක් හදා ගන්නවා වඩු වැඩ ශිල්පීන්ගේ සංගමය කියන එක. හැබැයි මේ ඔක්කොමල්ලම එකතු වෙච්ච පොදු සංගමයක් තියෙන පුළුවන් කව කියන්නේ ඇකඩමික් ෆීල්ඩ් එකේ ඉන්නවා. ඒ කියන්නේ උගන්වන ක්ෂේත්‍රේ මම දන්නේ මොකද විශ්වවිද්‍යාල වල ඉන්නවා. ඊට අමතරව මේ ඔක්කොම චෙක් කර දැන් තියෙනවා පින්නවල සෆාරි. ඔය දෙකට ගිහින් එකමට හරි ඒවැත් ඉන්නවා සූ එකේ නැත්නම් මනසත්ත්ව දෙපාර්තමේන්තුවේ වැඩ කරන පසු වෛද්‍යවරු. දැන් අද උදේ නැගිට ගමන් කිරි එකක් බොන්න නැති. ඒ කියන්නේ ලංකාවේ පසු වෛද්‍යවරු සෙට් එකක් ඕගොල්ලෝ බොන කිරි වීදුරට වග කියනවා. ඒ කියන්නේ ගොවිපොළ සතුන් සම්බන්ධව වැඩ කරනවා. විශේෂයෙන්ම ලංකාවට බිත්තරේ කනවනේ බත් එක්ක. ඒ බිත්තර සම්බන්ධව පසු වෛද්‍යවරු සෙට් එකක් ඉන්නවා. ඒ කියන්නේ ලංකාවේ කුකුල් මස් සහ බිත්තර කර්මාන්තයේ සම්බන්ධව. ඊ සංගමය ශ්‍රී ලංකා පසු වෛද්‍ය සංගමයේ මම ඒකේ භාණ්ඩාගාරික. යපුණු නැති තැනක් නෑනේ. ලංකාවේ එක ෆැකල්ටි එකයි තියෙන්නේ අවුරුද්දකට 60ක් විතරයි යන්නේ. මේකේ මුදේ මේ වැදගත්ම කෑල්ල තමයි බල්ලෝ හපලා වෙන්නේ. ඔය දාලා තියෙන මරණ සිද්ධ වෙච්ච විදිහ 2019 හැබැයි මේනෝනේ ගම්පහ 2යි කලුතර 2යි ගාල්ලේ 2යි අම්පත්තර 2යි රත්නපුර 3යි මොනරාගල 1යි කැන්ඩි 1යි ඉතල බන අම්පාර පැත්තේ නෑ. ඉතල මරණ 1970 300ක් මරුණා. දැන් ඊ අවුරුදු 22ක් දැන් 8ක් මේ අවුරුදු. මේක ලේසි නැහැ. ඊ අවුරුදු 22ක් කියලා කියන්නේ අර මේ සංගල්ලේ බස් එක පිරලා 17යි මරුණා. ඊයේ පෙරද ඩක්කෝ කියලා ආම්තුරු 7 දෙනයි මරුණා. මේ 7 දෙනා අපවත් මේ මාස කලට කටට තියන අනේ අපෝ ඉතින් කියන්නේ. මේ 22ක් මරන වලක්ව ගන්න පුළුවන් රෝගිකින්. ඒක නිසා තමයි මේ බෞද්ධ මේක ලෑස්ති කරලා මේ කහපාට ඉන්ජෙක්ෂන් දෙන කොල්ලන්ටයි කෙල්ලන්ටයි මේ කතා කරන්නේ. මේක සීරියස් කේස් එකක්. ලංකාවේ මිනිස්සු මැරෙනවා මේකට. මේකට ආණ්ඩුව මිලියන 700ක් විතර වියදම් කරනවා. මෙච්චර ගාණක් වියදම් කරලා වැඩිම ලෙඩු ගාණක් කරන එකම ලෙඩේ මේක. ආණ්ඩුව මිලියන 700ක් වියදම් කරනවා. ඒ වියදම් කරන්නේ බල්ල ඔපරේෂන් කරන බල්ලන් ඉන්ජෙක්ෂන්ස් ගන්න අපි වගේ වෛද්‍යවරු නඩත්තු කරන්න සහ අර බල්ලෝ හැපුවට පස්සේ පශ්චාත්තාපයට බෙහෙත් දෙන්න. තේරෙනවද කියන එක? හරි. Bye.